ඔයාට ලොකු හීනයක් තියෙනවා. ඒ හීනට යන්න ඔයාට ලොකු ප්ලෑන් එකකුත් තියෙනවා. හරියට නිකන් එක්සෑම් එකක් පාස් වෙන්න, අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න, එහෙම නැත්නම් මොන හරි අලුත් තීරණයක් කරන්න වගේ දේවල්. ඉතින් මේ විදිහට ඔයාගේ ප්ලෑන් එක හදාගෙන ඔයා ඒ ප්ලෑන් එකට වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි විනාඩි 5කින් ෆෝන් එකේ Facebook app එක ඕපන් කරගෙන ඔයා Facebook එකේ උඩ පල්ලෙහා යනවා. එහෙම නැත්නම් මේසි අස් කරන්න පටන් ගන්නවා. කුස්සියට ගිහිල්ලා මොන හරි කාලම වැඩේ පටන් ගන්නවා කියලා කන්න දෙයක් හොයනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාටත් වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවනම් බය වෙන්න එපා. ඔයා තනි වෙලා නැහැ. මේක තමයි ප්‍රශ්නේ. වැඩ කල් දානවා කියන එක ඔයාගේ කම්මැලිකමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඇත්තටම සුව පහසුවේ ප්‍රශ්නයක්. මේක ඔයා එකපාරක් තේරුම් ගත්තාම ඔයාට පුළුවන් හැමදේම වෙනස් කරගන්න. ගොඩක් වෙලාවට අපි ලොකු ප්ලෑන් එකක් තියාගෙන වැඩේ පටන් ගත්තට අපිට ඒ වැඩේ එක දිගට නොනවත්වා කරගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවරෙද්දී ඔයාට පුළුවන් මේ ප්‍රශ්නෙට හොඳ විසඳුමක් හොයාගන්න. ඉතින් ජීවිතේ සමහර දේවල් තියෙනවා අපිට ඒ දේවල් වලට නැවත නැවත මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒ දේ හරියටම ඉගෙන ගන්නකම්. ඉතින් ඔයාට වගේම මටත් මේ ප්‍රශ්නේ ගොඩක් කාලයකට කලින් තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මේකට විසඳුමක් හොයාගෙන යද්දී මට තේරුණ දෙයක් තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ මට ගන්න තියෙන රිසල්ට් එක ගැන හිත සතුටු වෙන එක විතරයි. ඒ රිසල්ට් එක වෙනුවෙන් මම වැඩ කරන්න ඕන විදිය ගැන මම හිතන්නේ නැහැ. ඉතින් හිතන්න ඔයා මොකක් හරි අලුත් වැඩක් පටන් ගත්තට පස්සේ ඔයාට ඒ වෙනුවෙන් දරන්න වෙන උත්සාහය ගොඩක් වැඩි. ඒත් දවස් කීපයක්, මාස කීපයක්, එහෙම නැත්නම් අවුරුදු කීපයක් යනකම් ඔයාට ඒකෙන් රිසල්ට් එකක් පේන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් රිසල්ට් එක තියෙන්නේ හැංගිලා. ඉතින් මේ හින්දා ඔයාගේ උනන්දුව අඩු වෙනවා මේ වැඩේ එක දිගටම කරගෙන යන්න. මේ හේතුව නිසා ඔයා ඔයාගේ වැඩ කල් දාන්න පුරුදු වෙනවා. එහෙම නැත්නම් ඒ වැඩේ අතෑරලාම දානවා. අපි පොඩි උදාහරණයක් බලමු. මම මගේ පළවෙනි YouTube වීඩියෝ එක හදන්න පටන් ගද්දි මම හිතුවා ඒක කොච්චර අමාරු වේද කියලා. මට ඒකට හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න ඕනේ, වීඩියෝ එඩිට් කරන්න ඕනේ, ඒකට හොඳ thumbnail එකක් හදන්න ඕනේ, voice over එකත් හොඳට තියෙන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් වලින් මගේ ඔළුව විකාර වෙලයි තිබුණේ. ඒත් යථාර්ථය මීට වඩා ගොඩක් වෙනස්. මම ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගත්තට පස්සේ මට කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ මම මොනවද ලියන්නේ කියලා. ඉතින් ඒක හින්දා මම ඉවරයක් නැතුව ස්ක්‍රිප්ට් ගණනාවක්ම ලියන්න පටන් ගත්තා. මම ලියපු හැම ස්ක්‍රිප්ට් එකක්ම මගේ ඔළුවට වදයක් වුණා. මේක තව ටිකක් හොඳට ලියා ගන්න තිබ්බනම් කියලා. ඉතින් එහෙම හිත ඉඳලා අන්තිමට මම කරන්නේ YouTube එකේ වෙන කාගේ හරි වීඩියෝ එකක් බල ඉන්න එක. මම මාවම සනස ගන්නවා මම මේක හෙට මීට වඩා හොඳට කරනවා කියලා. ඉතින් මේ සිදුවීම මට නැවත කරන්න සිද්ධ වුණා. මොකද මම හැමතිස්සෙම බැලුවේ පර්ෆෙක්ට්ම ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න විදිහ ගැන විතරයි. මේක තමයි ඇත්ත. ඔයත් වැඩ කල් දාන එක්කෙනෙක් නම් මුලින්ම අමතක කරන්න ඕනේ ඔයාට ඒකෙන් හම්බෙන රිසල්ට් එක ගැන. ඒ කියන්නේ ඔයා මේ වැඩේ දිගටම කරගෙන ගියාට පස්සේ ඔයාට මේකෙන් හම්බෙන රිසල්ට් එක ගැන ඔයා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. ඔයා ඒ වෙනුවට කරන්න ඕනේ එක දිගටම වැඩේ කරගෙන යන එක. ඔයාට හම්බෙන රිසල්ට් එක ගැන හිතන්න ගත්තොත් ඔයාව නිකම්ම ඩිමෝටිවේට් වෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයා දැනට කරලා තියෙන වැඩේ ගැන කොච්චර හොඳට ඒක කරාද කියලා හිතන්නේ නැතුව ඔයා දැනට මෙච්චරක් වැඩ කරලා තියෙනවද නේද කියලා ඒ ගැන හිතලා සතුටු වෙන එක. ඉතින් හැම මොහොතක්ම සමරන්න පුරුදු වෙන්න. ඔයා විනාඩි 10ක් එක දිගට ඒ වැඩේ කරා නම් ඔයා සතුටු වෙන්න මම එක දිගට මේ වැඩේ විනාඩි 10ක් කරානේ කියලා. ඉතින් මේ විදිහට ඔයා ඔයාගේ රිසල්ට් එක ගැන හිතන්නේ නැතුව ඔයා කරපු වැඩ ගැන අගය කරන්න පටන් ගත්තාම ඔයාගේ වැඩේ නිකම්ම හොඳට ගලාගෙන යනවා. ඉතින් සමහර දවස් තිබ්බා මමත් විනාඩි 10යි වැඩ කරේ. හැබැයි සමහර දවස් තිබ්බා ඒ විනාඩි 10 පැය 3 පැය 8 පැය 10 දක්වාම දික් වෙච්ච. ඉතින් ඊට පස්සේ මම මට හම්බෙන රිසල්ට් එක ගැන ලොකුවට වද වෙන්න පටන් ගත්තේ නැහැ. මොකද මම මටම පීඩනයක් එල්ල කරගත්තේ නැහැ. මේ වැඩේ පර්ෆෙක්ට් විදිහටම කරන්න ඕනේ කියලා. මම කරේ එක දිගට වැඩේ කරගෙන යන එක විතරයි. කන්සිස්ටන්සි එහෙමත් නැත්නම් එක දිගටම වැඩේ කරගෙන යන එකෙන් ඔයාට පුළුවන් මම සර්ව සම්පූර්ණව මේ වැඩේ කරගෙන යන්නේ කියන එක අයින් කරලා දාලා එහෙම නැත්නම් වැඩ කල් දාන එක අයින් කරලා දාලා ඔයාගේ ගෝල් එකට ඉතාමත් ලේසියෙන්ම යන්න. හරි. අපි දැන් කතා කරමු පොඩියට පටන් ගන්න එකේ වැදගත්කම. මම පළවෙනි දවසේ මගේ ගෝල් එක හදාගත්තා. මම අද පැය දෙකක් මගේ වීඩියෝ වෙනුවෙන් වැඩ කටයුතු කරනවා කියලා. ඉතින් ඒ පළවෙනි දවසේම මම අසාර්ථක වුණා. මොකද මට එක දිගට පැය දෙකක් වීඩියෝ එකේ වැඩ ටික කරගන්න බැරි වුණා. ඉතින් පැය දෙකක් කියන එක මගේ ඔළුවට ගොඩක් ලොකු වදයක් වුණා. මගේ මොලේ කිව්වෙම මේක කල් දාන්න කියලා. ඉතින් මම ආයෙත් මුලටම ගියා. මුලින් පැය දෙකක් කියලා හිතාගෙන හිටියට මම මේ පාර මගේ ගෝල් එක විනාඩි 10කට සෙට් කරා. ඒ කියන්නේ මම එක දිගට විනාඩි 10ක් මගේ වීඩියෝ එක වෙනුවෙන් වැඩ කරනවා කියන එක. ප්‍රතිඵල අතිසාර්ථකයි. ඉතින් විනාඩි 10ක් එක දිගට මට මගේ ફોකස් එක තියාගෙන හොඳට වැඩ කරන්න පුළුවන් වුණා. මේ විනාඩි 10 එන්න මම වැඩි කරා. විනාඩි 10 විනාඩි 15 විනාඩි 20 පැය භාගේ පැය මේ විදිහට ස්ටෙප් එකකින් ස්ටෙප් එක මම වැඩ කරන ප්‍රමාණය වැඩි කළා. මේ පොඩි හැම මොහොතක්ම මම සමරන්නත් පුරුදු වුණා. ඉතින් මේ වගේ පොඩි ජයග්‍රහණ ඔයාගේ උද්‍යෝගය හොඳටම වැඩි කරනවා. මේ උද්‍යෝගය ඔයාගේ කොන්ෆිඩන්ස් එකත් ඒව නැත්නම් ආත්ම විශ්වාසයත් වැඩි කරනවා. ආත්ම විශ්වාසය කියන්නේ
ඔයාගේ ගෝල් එකට යන්න ඔයාට තියෙන හොඳම ඖෂධය. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ගේම් එකක් ප්ලේ කරනවා කියලා. ඔයා එකපාරම ඒකේ C වෙනි ලෙවල් එකට යන්නේ නැහනේ. ඔයා කරන්නේ ලෙවල් 1 එකේ ඉඳන් ලෙවල් 100 දක්වාම ලෙවල් එකකින් ලෙවල් එක යන එක. ඉතින් වැඩ කාල දාන එකත් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එකපාර හිතන්න එපා ඔයා C වෙනි ලෙවල් එක ප්ලේ කරන විදිහ ගැන. ඔයා හිතන්න ඕනේ ලෙවල් 1 එක ප්ලේ කරලා ලෙවල් 2 එකට ගිහිල්ලා ස්ටෙප් බයි ස්ටෙප් අන්තිම ලෙවල් එක දක්වා යන විදිහ ගැන විතරයි. සමහර අවස්ථා තියෙනවා ඔයා ඔයාගේ වැඩ කාල දානවා මොකද ඔයාට හිතෙනවා ඔයා අන්තිමේදී ෆේල් වෙයි කියලා. සමහර වෙලාවට ඔයා කරන වැඩේ ගැන ඔයාට ආසාවක් නැති වුනහමත් ඔයා වැඩ කාල දාන්න පුරුදු වෙනවා. ඉතින් මෙහෙම වෙද්දී ඔයා විසින්ම අඳුර ගන්න ඕනේ ඇයි මම තවදුරටත් මේක කරගෙන යා යුත්තේ කියලා. වැඩ කරගෙන යද්දී මට එපා වුණාම මම මේ වැඩේ නවත්තලා මගෙන්ම අහනවා ඇයි මට මේක කරන්න හිතෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි මට මේක කල් දාන්නම හිතෙන්නේ? මම මේ කර ඉන්න වැඩේ ගොඩක් ලොකු වැඩක් කියලා හිතන නිසාද? එහෙම නැත්නම් මට මේ කරන වැඩේ ගැන අවබෝධයක් නැති නිසාද? එහෙම නැත්නම් මට මේ කරන වැඩේ එපා වෙලා නිසාද? මේ විදිහට මම මගෙම ප්‍රශ්න කරලා මම මගේ වැඩ කල් දාන එකට හේතුව හොයා ගන්නවා. ඊට පස්සේ ඒකට විසඳුමක් විදිහට මමම ක්‍රමයක් යෝජනා කරගන්නවා. හරියට නිකන් මම කරන කාර්යය කොටස් කීපයකට කඩාගෙන පොඩි පොඩි කොටස් විදිහට කාර්යය ඉවර කරන එක. එහෙම නැත්නම් මට මේ වැඩේ කරන්න දැනට තියෙන දැනුම මදි. ඒ නිසා තව ටිකක් වැඩිපුර මේක ගැන ඉගෙනගෙනම මේ වැඩේ කරනවා. එහෙම නැත්නම් ෆෝන් එක ඔෆ් කරලා දාලා නොටිෆිකේෂන් වල සද්ද එන්නේ නැති වෙන්න මම මගේ වැඩ ටික කරගෙන යනවා. වගේ දේවල්. වැඩ කල් දානවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා විසින්ම පුරුදු වෙච්ච පුරුද්දක්. ඉතින් ඕනෙම පුරුද්දක් වෙනස් කරගන්න පුළුවන් වගේම ඔයාටත් පුළුවන් මේ වැඩ කල් දැමීමේ පුරුද්ද නැති කරගන්න. ඉතින් ඒකට රහස තමයි ඔයා නිතරම වැඩක් කරද්දී අවධානය යොමු කරන්න ඕනේ. ඔයාගේ රිසල්ට් එකට නෙමෙයි. හැමතිස්සෙම ඔයා අවධානය යොමු කළ යුත්තේ ඔයාගේ වැඩේට. ඒ කියන්නේ ඔයා වැඩේ කරන විදිය ගැන විතරයි. ඉතින් පොඩියට පටන්ගෙන නොනවත්වම මේ විදියට දිගටම ඔයාගේ වැඩේ කරගෙන යද්දී ඔයාට පුළුවන් ඔයාගේ ගෝල් එක ඉතාමත් ලේසින්ම අචීව් කරගන්න. ඒ වගේම මතක තියාගන්න ඔයාට කොයි වෙලාවකවත් මම මේ වැඩේ කරන්න සූදානම් කියන සිතුවිල්ල එන්න ඕනේ නැහැ. ඕනෙම වැඩක් පටන් ගන්න. ඉතින් ඊළඟ පාර ඔයා මොනවාම හරි වැඩක් කරන්න පටන් ගත්තී ඔයාගේ වැඩේ කුඩා කොටස් වල කඩා ගන්න. එතකොට ඔයාට බයක් ඇති වෙන්නේ නැහැ. මගේ මේ ටාස්ක් එක මට කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. පළවෙනි පියවර තියන්න. ඊට පස්සේ දෙවෙනි පියවර. හරිම සරලව උද්‍යෝගින් ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මතක තියාගන්න ඔයා විශිෂ්ටයෙක් වෙන්න ඕනේ නැහැ. ඕනම වැඩක් පටන් ගන්න. ඒත් ඔයාට ඕනම වැඩක් පටන් ගන්න වෙනවා කවදා හරි දවසක ශ්‍රේෂ්ඨයෙක් වෙන්න නම්. මොනවාම හරි වැඩක පළවෙනි පියවර තබන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. පොඩිවට පටන් ගන්න දේවල් තමයි දවසක ගොඩක් ලොකු දේවල් වෙලා සමාජයේ හැමෝම අගය කරන්න පටන් ගන්නෙ.